නමුත් ඔබ අවබෝධයට ගන්නවා නම් ඔබට තේරෙන්න ඕනේ පින්විතනේ මේ ස්වභාවික සිදුවීම. අන්නේ ස්වභාවික සිදුවීම මම කරණයට ලක් වෙනවා. අහංකරණයට මමින් කරණයට ලක් වෙනවා. මගේ කියලා හිතෙන්න ගන්නවා මම කියලා හිතෙන්න ගන්නවා. ලෝකයේ වෙන හැම ස්වභාවික සිදුවීමක් ඉස්සරහම පින්විතනි මම අහංකරණ මමින් කරන යාන්ත්‍රණයට ඔබ අහු වෙනවා. ඔබ එහෙවත් හිත අහු වෙනවා. අන්න ඒක නිසා පින්විතනි හිතට දරන්න බැරි මහ ගින්නක් උපදිනවා හැම මොහොතකම. එහෙනම් ඔබ මෙන්න මේක වෙන් කරලා අඳුන ගන්න උත්සාහ කරන්න. ඔය දෙකේ වෙනස දකින්න පින්විතනි. මේ හැම සිදුවීමක් මැද්දේනේ කරන්නේ. ඔබට හිතන ඔබට වෙනවා කියලා හිතන හැම සිදුවීමක් මැද්දේනේ කරන්නේ. ඒකේ තියෙන ඔබ කරපු දේ මොකද්ද කියලා හොයන්න. ස්වභාවිකතාවය දකින්න. මේ ස්වභාවික සිදුවීමක් නේද කියන එක දකින්න හැමතිස්සෙම පින්විතනි. එහෙනම් ඊට අමතරව උපදින හැඟීමක් නේද මේ අනිත් එක කියලා දකින්න. අන්නේ හැඟීම නතර කර ගැනීම පිණිස පින්විතනි මෙර වීර්ය වඩන්න. ඒකයි මම ඔබට පටන් ගන්නකොට කිව්වේ පින්විතනි. මුළු දවසම වෙහෙසිලා මොනවා කළත් වැඩක් නැහැ නේ පින්විතනි. ඔබ යන තැන ඔබට මම කියලා හැඟෙනවනම්. මොකද මමේ ಜಾති දෙකයිනේ තියෙන්නේ මොකද්ද? ඇති බය මමයි නැති ශෝක මමයි. කොහොම මම හැදුනත් ඔය මමනේ හැදෙන්නේ පින්විතනි. ඇති බය මමයි නැති ශෝක මමයි හැදෙන්නේ. දැන් නිකමන හිතන්න ඕක නෙමෙයිද සාපය කියලා. කොඩි විනයක් කරනවා නම් ලෝකේ තියෙන ලොකුම කොඩි විනය මොකද්ද? අහලා තියෙන්නේ කොඩි විනය ගැන. කියන්න බෑ ලොකුම හෝනියම මොකද්ද? ඔබට කරන්න තියෙන. ඔබට දෙනවා හෝනිය. මහා සෝනාව බන්ධනය කරන්න. ඒක. රැට ඇවිල්ලා ගල් ගහයි හූතියයි ඔය කරලා ලෙඩ කරයි ආමේ. රීරියකාව බන්ධනය කරනවා. ඔය තියෙන එක නම් අහලා තියෙන්නේ. ඊට පස්සේ ඔය ඉන්න කලු කුමාරයාව බන්ධනය කරනවා. මෝහිනීව බන්ධනය කරනවා. මල පෙරේතයාව බන්ධනය කරනවා. හරි. හරි. ඒක ලොකු හුනියමක් කියන්න පුළුවන්. මොකද්ද පින්වතුනි? මෙන්න මේ අහං කරන මමින් කරන යාන්ත්‍රණය තමයි පින්වතුනි ලෝකේ තියෙන ලොකුම හුනියම. ඔබගේ පස්සෙන් එලෝ වද දෙනවා. මාසෝන එහෙම කරන්නේ නැහැ. අනිත් එක බන්ධනය කපුවම නිදහස් වෙනවා. මේක හැම තප්පරෙම වද දෙනවා. මාසෝනටත් වද දෙනවා අපි. කියන්නේ බන්ධනයට හිර වෙලා ඉන්න මාසෝන ඔබට වද දෙන අතරතුර මෙන්න මේ හුනියම ඔබටත් වද දෙනවා මාසෝනටත් වද දෙනවා. මේක තමයි ලෝකෙ තියෙන ලොකුම හුනියම ඔන්න කපා ගන්න ඕන නම් කපා ගන්න ෆේමස්. ඔය හුනියම කපා ගන්න. උදේ මොනවා හරි කරන්න. ඔය හුනියම කපා ගන්න නැත්නම් අපරාධ. දැන් අවුරුදු 20යි නම් තව අවුරුදු 20ක් ජීවත් වෙනවා අවුරුදු 20ම දුක් විඳින්න. අනිත් එක පින්විතනේ ඔය හුනියම කපන්න පුළුවන් දැන් විතරයි. හොඳට මතක තියාගන්න. භාග්‍යවතුන් වහන්සේගේ දහම නැගෙන කාලයක් තියෙනවා. ඒ කාලෙදි විතරයි ඔය හුනියම කපන්න පුළුවන්. ඔය හුනියම දැන් කපා ගන්න බැරුණාට පස්සේ පින්විතනේ අනන්ත සසරක් ඔය හුනියමත් එක්ක ජීවත් වෙන්න වෙනවා. කවදද මුලින්ම ඔය හුනියම කළේ? මහා කාලයකට කලින් කරපු හුනියම පින්විතනේ තාම වැඩනේ. ඒ හුනියම බල නැగి එනවා. හෙට ඔබගේ පවුලට තව කෙනෙක් එකතු වෙයි සමහර විට. අපි දැන් ඔබගේ දුව කසාද බැඳලා. ඕන එකපාරට ආරංචියක් එනවා. දුවට දරුවෙක් ලැබෙන්න ඉන්නවා කියලා. ඉතින් ආච්චි අම්මට හරි සතුටුයි දැන්. ආච්චි අම්ම කෙනෙක් වුණා දැන් හරි සතුටුයි. ඊළඟ දවසේ නැති වුණා ඒක. දැන් එහෙම වෙච්ච අය මෙතන ඇති නේද? ඔබ තාම කියනව නේද? මට දරුවෙක් හම්බ වෙන්න නැති වුණා කියලා. ඒ කියන්නේ යන්තම් දැනුණා දරුවෙක් හම්බෙන්න ඉන්නවා කියලා නේද? ඊළඟ දවසේ වෛද්‍යවරු චෙක් කරලා බලුවම ඒක නැති වෙලා. දැන් ඔබට අවුරුදු 80යි. සිදුවීම වෙලා අවුරුදු 60ක් වෙනවා. ඔබ තාම කියන්නේ නැද්ද පින්වතුනි? මගේ පළවෙනි එක නම් මැරුණානේ. පුංචි සිදුවීමක් ඇති පින්වතුනි ඒක අර හුනියමකට අහුණාට පස්සේ සදහටම යනවා දුව. අම්මලා කියයි ඒක පුංචි සිදුවීමක් කියන්නේ කොහොමද ගුරු හාමුදුරනේ කියලා තමයි සමහරට. ඒ තරම් වැදිලා වුණියම.
ඇයි විහිං දුක් විඳින්නේ? අඩුම තරමේ මේ දේශනාවෙන් ඔබ තේරුම් ගත්තද ඔබ විහිං දුක් විඳින්නේ කියලා? තේරුම් ගත්තද? එච්චරයි මට ඕනේ. එහෙනම් කාටවත් දොස් කියන්න එපා. ඔබ විහිං ඕක විඳින්නේ. ඔබට ඕනනම් පුළුවන් ඕක නැති කරගන්න. ඒකයි කියන්නේ පින්වතුනි mental suffering is optional කියලා. කැමති නම් පුළුවන් mentally suffer කරන්න.